ගොඩක් බිස්නස් මේ වෙද්දි කරගෙන යනවා එයාලගේ කස්ටමර් බේස් එක හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න නැතුව. එතකොට මේකෙන් වෙන දේ තමයි ඔයා හිතන තරම් සේල් එකක් ඔයාට හම්බ වෙන්නේ නැහැ. මොන දේ කරන්නත් සේල්ස් තියෙන්න ඕනේ. එතකොට කස්ටමර්ස්ලා ඇයි ඔයාගේ බිස්නස් එකට එන්නේ නැත්තේ? ඇයි අනික් බිස්නස් වලට යන්නේ? මෙන්න මේ ගැන අපි හරියටම රිසර්ච් කරලා හරියටම අයිඩෙන්ටිෆයි කරගෙන කස්ටමර්ට ඕන ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක දෙන්න පුළුවන් වුණා නම් ඔයාගේ බිස්නස් එකේ සේල්ස් අනිවාර්යෙන් වැඩි වෙනවා. ඉතින් අපි අද කතා කරන්නේ මේක අයිඩෙන්ටිෆයි කරගෙන ඔයාගේ සේල්ස් එක කොහොමද දෙගුණ තෙගුණ කරන්න පුළුවන් කියලා. අපි යමු වීඩියෝ එකට. හරි, අපි බලමු ඊළඟට මොකද්ද මේ කස්ටමර් පර්සෝනා එකක් කියන්නේ කියලා. මේකෙදි කරන්නේ අපි අපේ අයිඩියල්ම කස්ටමර් අයිඩෙන්ටිෆයි කරගන්න එක. මොකද මිනිස්සු ඕන තරම් ප්‍රමාණයක් කස්ටමර්ස්ලා ඉන්නවා. හැබැයි එයාලා අපේ රියල් කස්ටමර් වෙන්නේ අපේ බිස්නස් එක නැත්නම් අපි දෙන සර්විස් එකට මැච් වෙන කට්ටියක් ඉන්නවා. හැමෝම නෙමෙයිනේ. එතකොට අපි දැනගන්න ඕනේ අපිට ගැළපෙන කස්ටමර් අපි අයිඩෙන්ටිෆයි කරගන්න. අයිඩෙන්ටිෆයි කරගන්න මේ අපේ ඉන්න කස්ටමර්ස්ලා මෙන්න මේ වගේ කට්ටියකට තමයි අපේ බිස්නස් එකේ තියෙන ප්‍රොඩක්ට් සර්විසස් සර්ව් කරන්න කියලා. එතකොට ඒක එයාලගේ ඒජ් එක වෙන්න පුළුවන්. ඒජ් එක වැඩ කරන මොකක් හරි ජොබ් එකක් තියෙනවා නම් ඒවා මොන ඒරියාස් වලද මුළු ලංකාවමද ලෝකෙමද මේ වගේ දේවල් දාලා අපි ප්‍රොෆයිල් එකක් මේන්ටේන් කරගන්නවා. මෙන්න මේක තමයි අපි කස්ටමර් පර්සෝනා එකක් කියලා කියන්නේ. අපි ඉස්සරහට කතා කරමු මේකට එන දේවල් ඉන්ක්ලූඩ් වෙන්න ඕන දේවල් ඩීටේල් වයිස්. එතකොට ඔයා මේවා එකක් හදාගත්තාම සෑහෙන ලොකු ප්‍රයෝජන ගොඩක් ගන්න හැකියාව තියෙනවා. එකක් ඔයාට පුළුවන් මේක පාවිච්චි කරලා ඔයා මොකක් හරි මාකටිං වලට මොන හරි ඒජන්සි එකකට හරි නැත්නම් ඔයාම මාකටිං කරනවා නම් උනත් ඔයාට පුළුවන් මේක පාවිච්චි කරන්න අයි අලුතෙන් හොයන්න දෙයක් නැහැ. මෙන්න තියෙනවා ඩොකියුමන්ට් එක. හරිද? ඔයා හිතන්න ඔයා ප්‍රොඩක්ට් එකේ හරි නැත්නම් ඔයාගේ සර්විස් එක ගැන ඔයා මොන හරි ඩිසිෂන් ගන්න යද්දි ඔයාට ඉන් ඩීටේල් තියෙනවා මේකේ අපේ කස්ටමර් බේස් එක කවුද කියලා. ඒගොල්ලෝ ටාගට් කරලා තමයි ඔයාට තීරණ ගන්න තියෙන්නේ. මේ වගේ දේවල්. හිතන්න තව පුළුවන් ඔයාට ස්ටාෆ් එකක් ට්‍රේන් කරන්න ගියාම එතකොට ඔයාට ඩොකියුමන්ට් එක වයිස් තියෙනවනේ. එයාලව ට්‍රේන් කරන්න හරි ලේසි. මෙන්න මේ වගේ කස්ටමර් කට්ටියකට තමයි ඔයගොල්ලෝ සර්ව් කරන්න ඕනේ කියලා. මෙන්න මේ වගේ සෑහෙන ප්‍රොජෙක්ට් ටිකක් ඔයාට ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේක දේවල් ටික හරියට කරගත්තා කියලා කියන්නේ ඔයාගේ සේල් එක අනිවාර්යෙන් වැඩි වෙනවා. හරි, අපි යමු ඊළඟ ස්ටෙප් එකට. මොනවද මේ කස්ටමර් පර්සෝනා එකට නැත්නම් මේ ප්‍රොෆයිල් එකට ඉන්ක්ලූඩ් වෙන්න ඕන දේවල් කියලා හොයාගන්න. කස්ටමර් පර්සෝනා එක තියෙන්න ඕනේ පළවෙනි එක අපි බලමු ඩෙමෝග්‍රැෆි කියන එක. හිතන්න ඔයා උදාහරණයකට රෙස්ටොරන්ට් එකක් කරන එක්කෙනෙක් කියලා. එතකොට ඔයා මේකෙදි බලන්න ඕනේ ඒවා තමයි ඔයාගේ ආවට මොන වගේ වයස් වල කට්ටියද ඉන්නේ. මොන වගේ ඉන්කම් එකක් තියෙන කට්ටියද, වැඩියෙන් ඉන්න ගෑනු අයද, පිරිමි අයද, එයාලා මේ වෙද්දි කොහේ හරි නතර වෙලා ඉන්න කට්ටියද නැත්නම් ගෙදර ඉඳන්ම වැටෙන අයද. මෙන්න මේ වගේ දේවල් ඇනලයිස් කරලා බලන එක තමයි අපි මේ සෙක්ෂන් එකේදී කරන්නේ. අපි ඊළඟට දෙවෙනියට බලනවා එයාලගේ ලයිෆ් ස්ටයිල් එක. ඒ කියන්නේ මොකද්ද? මේකෙදී අපි බලන එක තමයි එයාලා වැඩියෙන්ම ජොබ් කරන කට්ටියද, එයාලා නැත්නම් ස්ටුඩන්ට්ස්ලාද, ගෙදර ඉන්න කට්ටියද, එයාලගේ ෆැමිලිස් එක්කම ඉන්න අයද නැත්නම් ඉන්ඩිවිජුවල් තනියෙන් බෝඩ් වෙලා කොහේ හරි ඉන්න කට්ටියද. මෙන්න මේ වගේ දේවල්. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම හිතන්න ඔයාගේ අවට වැඩියෙන් ඉන්නේ ඔෆිස් වලට වැඩට එන කට්ටිය. එතකොට මෙයාලට ලන්ච් ටයිම් එක තියෙන පුළුවන් පැය භාගයක්. එතකොට ඔයා කෑම ඉක්මනට හදලා දෙන්න ඕනේ. බොහොම ෆාස්ට් විදිහට. මොකද එයාලා එක්ක කෑම එක අරන් යනකොටක් ගාලා ඇවිල්ලා එහෙම නැත්නම් ඇවිල්ලා ඉඳගෙන කාලා යනවා. එතකොට ඔයාගේ ඕඩර් එකක් එහෙම පරක්කු වුණොත් එහෙම එයාලා ඊළඟ දවසේ ඔයා ළඟට එන්නේ නැහැ. එයා යනවා වෙන තැනක් හොයාගෙන. මොකද ඔයා ගොඩක් ඩිලේ හින්දා. ඒ නිසා මෙන්න මේ වගේ දේවල් අපි අයිඩෙන්ටිෆයි කරගන්න එකෙන් අපේ බිස්නස් එකේ තියෙන අඩුපාඩු ටික හදා ගන්න පුළුවන්. හරි, අපි යමු තුන්වෙනි එකට. ඊළඟට හොයලා බලන්න ඕන එක තමයි ඇයි අපිවම තෝරගන්නේ කියලා. පොඩ්ඩක් එකපාරට අහුවාම චුට්ටක් ඔයාටත් නිකන් කන්ෆියුස් වෙන්න පුළුවන්. හැබැයි අපි ඒක හොයලා බලා ගන්න එක වටිනවා. මොකද තව රෙස්ටොරන්ට්, දැන් අපි රෙස්ටොරන්ට් උදාහරණයක් ගත්තොත් එහෙම තව රෙස්ටොරන්ට්ස් මේවට තියෙනවනේ. ඒවට යන්න නැතුව ඇයි ඔයා අපි ළඟටම ආවේ කියන එක පුළුවන් නම් ඔයා හැමෝගෙම අහන්න බැරිුණත් ෆිට වෙච්ච කස්ටමර්ස්ලා ඉන්නා නම් ඒගොල්ලන්ගෙන් පොඩ්ඩක් අහලා දැනගන්න. එතකොට එයාලා කියයි අනික් අය වගේ නෙමෙයි, ඔයා හොඳට අපිට ට්‍රීට් කරනවා. ඔයාලයි කැම රසයි. ඒක හින්දා අපි එන්නේ ඉක්මනට ආවහම පොලිමේ තියන්න ටක් ගාලා අපිට වැඩේ කරලා දෙනවා. මෙන්න මේ වගේ අදහස් ඒගොල්ලන්ගෙන් එන්න පුළුවන්. අන්න ඒක ඔයාට හොඳ ඇඩ්වාන්ටේජ් එකක් කරගන්න පුළුවන් ඔයාගේ කම්පිටිටර්ස්ලාත් එක්ක. ඔයාගේ ක්වොලිටි එක මේන්ටේන් කරගන්න වගේම තව අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගන්න. ඒ ටික කස්ටමර්ගෙන් ඔයාට අහලා දැනගන්න හැකියාව තියෙනවා. try කරලා බලන්න. මේකෙනුත් ඔයාට අනිවාර්යෙන් අයිඩියාස් ටිකක් ගන්න පුළුවන්. හරි. හතරවෙනි එක තමයි කොහොමද ඔයාගේ රෙස්ටොරන්ට් එක ඒගොල්ලෝ හොයාගන්නේ කියන පාර්ට් එක. එතකොට මේකෙදි සෑහෙන වැදගත් දේවල් ටිකක් ඔයාට කරන්න පුළුවන්.
හොයලා බලන්න ඉස්සෙල්ලාම කොහොමද ඔයාව දැනගෙන එන්නේ කියලා. සමහරක් කාලට ඒක කට වචනින් ගිහිල්ලා වෙන්න පුළුවන්. ඔයාගේ කෑම හොඳයි කියලා ඔයාව හොයාගෙන එනවා. එහෙම නැත්නම් බෝඩ් එක දැකලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Facebook එකේ ඔයාගේ page එකෙන් නැත්නම් TikTok වලින් එහෙම නැත්නම් Google එකේ උදාහරණ රෙස්ටුරන්ට් නියමයි වගේ මොන හරි දෙයක් සර්ච් කරාම ඒකෙන් හොයාගෙන ඇවිල්ලා වෙන්න පුළුවන්. මෙන්න මේම කොහොමද කියන එක. එතකොට ඔයාලට ඒ එන සෝස් එකත් පොඩ්ඩක් හොයාගෙන එතන ඩෙවලොප් කරන්න හැකියාව තියෙනවා. වැඩිම Google එක හරහා නම් එන්නේ ඔයාලට පුළුවන් Google එක පැත්තෙන් ඔයාගේ වෙබ්සයිට් එකක් නැත්නම් වෙබ්සයිට් එක හදලා තව ඩෙවලොප් කරලා ගන්න. Facebook වලින් එහෙම එනවා නම් Facebook එකට තව ප්‍රොමෝෂන් දාන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. තව ඒ කියන්නේ ඔයාලට ඩිජිටල් මීඩියාස් තව වලින් සැනගෙනවා කියන එකනේ. ඒතර ඔයාලට කෙලින්ම තව යන්න පුළුවන්. Uber Eats, Picnic Eats වගේ දේවල් වලට යන්න පුළුවන්. මෙන්න මේවා පුළුවන් තරම් try කරන්න. ඔයාලට තව දේවල් පේන්න ගන්නවා. කොහොමද මේගොල්ලෝ අපිව හොයාගන්නේ කියන එක හොඳට ඇනලයිස් කරන්න පටන් ගත්තට පස්සේ හොයන තරමට ඔයාට අනිත් පැත්ත ඔයාට එන්න ගන්නවා කොහොමද තමයි මේක ප්‍රොමෝට් කරන්න ඕනේ කියලා. ඊළඟ කාරණේ තමයි decision making process එක කියන එක. මේක දැන් රෙස්ටුරන්ට් එකකට ලොකුවටම නැති වුණත් ඔයාගේ වෙන බිස්නස් වලටත් මේක බලපාන්න පුළුවන්. කොහොම වුණත් මේකෙදී අපි හොයන්නේ සාමාන්‍යයෙන් එයාගේ decision එකක් ගන්න තනියම මේක කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් තව ඉන්ෆ්ලුවන්ස් වෙනවද? තව පාටිස් කීපයක් මේකට ඉන්වෝල් වෙනවද කරන්න. සමහරක් වෙලාවට දැන් උදාහරණයකට කාර් එකක් වගේ ගන්න ගියොත් එහෙම එකපාර තනි තීරණයකින් වාහනයක් ගන්න නැහැ. ගොඩක් අයගෙන් අහලා එහෙම රෙකමෙන්ඩේෂන් එහෙම අරගෙන ඒ විදිහට තමයි යන්නේ. දැන් රෙස්ටුරන්ට් එකක වගේ එච්චර කෑම එකක් ගන්න ගියාම එච්චර හොය හොය ඉන්නේ නැහැ. ඒ වගේ මේ හැබැයි ඒකටත් නිකන් වැදගත් වෙන දේවල් තියෙනවා. මේක අහලා තියෙනවා වෙන්න පුළුවන්. මේ කෑම එක හරියට රහයි. ඔය අලුතෙන් කෑම එකක් ටෙස්ට් කරන්න යනවා නම් එහෙම අන්න ඒ වගේ තැන්වලදී ඔයා මේක ගැනත් පොඩි අයිඩියා එකක් තියාගෙන ඉන්න decision making process එකට කොච්චර දේවල් බලපානවද කියලා. උදාහරණයකට මේක වෙන්න පුළුවන් දැන් ඔයා පොඩි ළමයෙක්ට මොන හරි ටියුෂන් කරනවා නම් මොන හරි දෙයක් කරනවා නම් නැත්නම් පොඩි ළමයින්ගේ ටොයි එකක් මොන හරි සෙල්ලම් බඩුවක් මොන හරි විකුණන අයිටම් එකක් නම් ඔයා කරන්නේ ඒ වගේ දෙයක් නම් ඒ ප්‍රොඩක්ට් එක ගන්න පොඩි ළමයා තමයි. හැබැයි ඒ ප්‍රොඩක්ට් එක ළමයට අරන් දෙනවද නැද්ද කියලා ඩිසිෂන් එක ගන්න ඒගොල්ලන්ගේ දෙමාපියෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අයියලා අක්කලා වෙන්න පුළුවන්. ටැග්ගක් ඉදිරියට දෙනවා නම් මොන හරි වැඩි හිටියෙක්. හරිද? අන්න ඒ වගේ මේ ඩිසිෂන් මේකින් ප්‍රොසෙස් එකේදී කවුද මේකට කී දෙනෙක් ඉන්නවද ඉන්නෝල් වෙනවද මොන වගේ එකක්ද තියෙන්නේ කියලාත් අයිඩෙන්ටිෆයි කරගන්න. එතකොට ඔයාලට මොන හරි මාකටිං එකක් කරන්න ගියත් ඔයාලට ටාගට් කරන්න පුළුවන් ඒරියා එක ගැන හරි අවබෝධයක් ගන්න පුළුවන්. හරි ඔයා හිතන්න ඕන ඊළඟ ෆැක්ටර් එක තමයි යාළගේ බජට් එක ගැන. මොකද දැන් ඔයා රෙස්ටුරන්ට් එකක් කරන අපි උදාහරණම ගමුකෝ. ඒතකොට ඔයා මොකක් හරි මීල් එකක ප්‍රයිස් එක ගැන තීරණයක් ගන්නවා නම් එයාලගේ ඉන්කම් ලෙවල් එක ගැන හිතන එක සෑහෙන්න වටිනවා. මොකද ඔයාගේ බිස්නස් එකට වැඩියෙන්ම කෑමට එන්නේ අපි හිතමු ලන්ච් ක්‍රවුඩ් එක කියලා. වැඩියෙන්ම එන්නේ ඉස්කෝලේ ළමයි නම් ඔයා ලොකු ප්‍රයිස් එකක් දාන එක මේකට සෙට් වෙන්නේ නැහැ. මොකද ළමයින්ට සල්ලි නැති වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ මේ ඔයාලට මැච් වෙන ඔඩියන්ස් එක සහ එයාලගේ බජට් එක ගැන අනිවාර්යෙන් අයිඩියා එකක් තියාගන්න. ඒකට මැච් වෙන විදිහට තමයි ඔයාගේ ප්‍රයිසින් ප්ලෑන් ටික ඒ දේවල් ටිකත් හදා ගන්න ඕනේ. ඒ නිසා දැහැන වැදගත් බජට් එක ගැන සැලකිලිමත් වෙන එක. අපි එනවා දැන් මේ විස්තර ටික ඔක්කොම හොයාගත්තට පස්සේ වැදගත්ම පොයින්ට් එකට. ඒක තමයි අපි හොයලා බලන එක මෙයාලට තියෙන ප්‍රශ්න ටික මොනවද කියලා. එතකොට මේ ප්‍රශ්න ටික අපේ බිස්නස් එකෙන් අපි එයාලට සෝල්ව් කරලා දෙනවද කියන එක තමයි අපි හොයලා බලන්න ඕන එක. හොයලා දෙන්න නැත්නම් අපේ බිස්නස් එකෙන් අපි ඒක විසඳන්න ඕනේ. එතකොට තමයි ඒගොල්ලෝ අපි ගාවට එන්නේ. උදාහරණයකට අපි හිතමු ලන්ච් ටයිම් එකට ඔෆිස් එකේ වැඩ කරන එක්කෙනා කෑමට එනවා. කෑමට ආවම පැය භාගයක් යාට කන්න තියෙන්නේ. ඔයාලට ඕඩර් එකක් දැම්මහම විනාඩි 45ක් විතර එයා බලා ඉන්න ඕන නම් එයා ආපහු ඔයා ළඟට එන්නේ නැහැ. එයාලා වෙන දෙනෙක් ගාවට. හරිද? එහෙනම් ඔයා කරන්න ඕන අනිවාර්යෙන් එයා ආපු ගමන් පැය කාලක් ඇතුළත කෑම එක හදලා ඔයාලට දෙන්න පුළුවන් නම් ඩිලිවර් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔයාගේ කස්ටමර්ට තිබ්බ ප්‍රශ්නේ හරි. මොකද එයා ඉන්නේ පැය භාගයක් ඇතුළත කාලා බීලා ඔක්කොම කරගෙන ආයි ඔෆිස් එකට යන්න බලාගෙන. එහෙනම් ඔයාගේ රෙස්ටුරන්ට් එකෙන් ඒ දේ ඉෂ්ට වෙනවා. එහෙනම් අනිවාර්යෙන් කස්ටමර් ඔයා ළඟට එනවා. හරිද? මෙන්න මේ වගේ අපි බලන්න ඕනේ ඔයාගේ ඔඩියන්ස් එකේ මොනවද තියෙන ප්‍රශ්න ටික ඔයාගේ බිස්නස් එකට ගැලපෙන සහ ඒ ප්‍රශ්න ටික ඔයාගේ බිස්නස් එකෙන් හරියටම විසඳනවද කියන එක. එහෙම විසඳෙන්නේ නැත්නම් ඔයාගේ බිස්නස් එකේ විසඳන විදිහට බිස්නස් එක චේන්ජ් කරලා ඒ අදාළ ප්‍රොසෙස් ටික වෙනස් කරලා විසඳන විදිහට පත් කරන්න පටන් ගන්න. එතකොට අනිවාර්යෙන් ඔයාගේ බිස්නස් එකේ සේල්ස් ටික වැඩි වෙන්න පටන් ගන්නවා. හරි අපි දැන් data
හොයන්න ඕන කියලා කිව්වනේ මේ ගැන පර්සනල් එක හදද්දී අපි ගොඩක් ෆැක්ටර්ස් කීපයක් ගැන කතා කරා. එතකොට දැන් මේ ඩේටා හොයද්දී කරන ලොකුම වැරදි දෙකක් තමයි හැමෝම කරන ලොකුම වැරදි දෙකක් තමයි එකක් හිතනවා ඩිමෝග්‍රැෆික් විතරක් හොයාගත්තාම ඇති කියලා. උදාහරණයක් ගත්තොත් එහෙම රෙස්ටොරන්ට් එකම අපි ගමුකෝ. ඔයාලා හිතනවා මගේ ක්‍රවුඩ් එක වැඩියෙන් ඉන්නේ අවුරුදු 20ත් 40ත් අතර කට්ටිය මිඩල් ඉන්කම් එකක් තියෙන අය. ඉතින් ඔව් ඕක තමයි ඔය කට්ටිය තමයි ඉන්නේ කියලා. හරිද නෑ. එතනින් එහා ගිහිල්ලා හොයන්න. මෙයාලගේ තියෙන මොනවද එයාලා වැඩියෙන්ම ප්‍රයිස් එක ගැන කන්සිඩර් කරනවද නැත්නම් එයාලට ප්‍රයිස් එක ප්‍රශ්නයක් නැහැ. ක්වොලිටි එක බලන්නේ වැඩියෙන්ම. ක්වොලිටි එකත් ඕනේ ප්‍රයිස් එකත් ඕනේ. කොච්චර තිබ්බත් කරන්නේ නැහැ. ඒගොල්ලෝ හොයන්නේ නිදහසේ ඇවිල්ලා කතා කර කර කාලා බිලා යන්න තියෙන තැනක්ද. අන්න ඒ වගේ දේවලුත් හොයාගෙනවා යන්න ඉස්සරහට. අපි අර කතා කරපු ෆැක්ටර්ස් ටික. එතකොට තමයි ඔයාලට හරිම පේන් පොයින්ට්ස් ටික කස්ටමර්ගේ හම්බ වෙන්නේ. ඒවට තමයි ඔයා සොලියුෂන්ස් ටික දෙන්න ඕනේ. හරිද? එහෙම නැතුව අර ඩිමෝග්‍රැෆි එකකින් විතරක් නතර වෙන්න එපා. එහෙම වුණොත් එහෙම ඔයාලට අර බිස්නස් එකේ ගන්න දෙන හොඳම අයිඩියා එක ඔයාලට හම්බ වෙන්නේ නැති වෙලා යනවා. අනික් පාර්ට් එක තමයි ඔයා හිතලා තිරණ ගන්නවා මෙන්න මේ වගේ වෙන්න ඇති කියලා. ඒ කියන්නේ ඔයා හිතනවා රිසර්ච් මාකට් එකේ අපි අර කතා කරපු විදිහට හොයලා බලන්න යන්නේ නැහැ. ඔයා හිතනවා හරි මගේ බිස්නස් එකේ මේ ඇයට තියෙන ප්‍රශ්න ටික ඉතින් මේ වගේ තමයි ඉතින් වැඩියෙන්ම 20ත් 40ත් අතර කට්ටියක් ඉන්නේ. යාලා ඉතින් කන්න බොන්න කැමති කොල්ලෝ කෙල්ලෝ ඉන්නේ. ඉතින් ඔෆිස් ටයිම් එකක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හිල්ලා කාලා යනවා. ඔව් ඉතින් මේක තමයි කියලා. හරිද? ඔයා හිතින් හිතා ගන්නවා මෙයාලට එහෙනම් රුපියල් 750කට විතර ලන්ච් එකක් දෙන්න පුළුවන් බුෆේ එකක් දානවා මෙහෙම කියලා. හැබැයි ඔන්න ඕක තමයි ඔයගොල්ලෝ කරන ලොකුම වැරද්ද. ඔහොම හිතන්න යන්න එපා. ඔයගොල්ලෝ data හොයන්න පටන් ගන්න ඕනේ. රියල් data වලින් තමයි අපිට රියල් රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඔයා තනියෙන් හිතලා ඒවෙන් ගත්තොත් ඔයා අමාරු වැටෙන්න හැකියාවක් තියෙනවා. මොකද මේ data වැරදි වෙන්න පුළුවන් නිසා. හරිද? ඒ නිසා අපි බලමු හරියටම කස්ටමර්ස්ලට මේ දේවල් හොයාගන්නේ කොහොමද මේ කියන අර අපි උඩින් කලින් කතා කරපු දේවල් ටික හරියටම දැන් කොහොමද විස්තර ටික හොයාගන්නේ කියලා. පළවෙනි එක තමයි ඔයා ළඟම විස්තර තියෙනවා කොහොමවත් වට යන්න දෙයක් නැහැ. ඒක තමයි ඔයාගේ බිස්නස් එකේ තියෙන data. මේක තමයි gold mine එක. ඔයාගේ බිස්නස් එකේ කස්ටමර්ස්ලාගේ විස්තර ටික ඔයා ගාව තියෙනවා කියලා කියන්නේ ඔයාට ඒකෙන් මාර වැඩක් ගන්න පුළුවන්. එකක් තමයි ඔයාගේ බිස්නස් එකේ POS system එකක් තියෙනවා නම් එහෙම නැත්නම් point of sale software එකක් ඔයා පාවිච්චි කරනවා නම් දැනටමත් ඔයාට හොයාගන්න පුළුවන් ඔයාගේ බිස්නස් එකේ වැඩියෙන්ම විකින ප්‍රොඩක්ට්ස් එක මොනවද මොන කාලවලද මේ වැඩියෙන්ම මේ ප්‍රොඩක්ට්ස් එක විකිනෙන්නේ. එතකොට මොන ප්‍රොඩක්ට්ස් ඔයාට වැඩියෙන්ම රිටර්න් එන්නේ. ඇවරේජ් කස්ටමර් කෙනෙක්ගේ amount එක කොච්චරද? ඒ කියන්නේ transaction එක කස්ටමර් කෙනෙක් આવත් එයාගේ බජට් එක කීයක් වගේ වෙනවද? මෙන්න මේ වගේ සෑහෙන විස්තර ප්‍රමාණයක් ඔයාලට හොයාගන්න පුළුවන් POS system එකක් තියෙනවා. තව විස්තර හොයන්න පුළුවන් විදියක් තමයි ඔයා පොඩ්ඩක් ඇනලයිස් කරලා බලන්න ඔයාගේ ස්ටාෆ් එකේ කට්ටියත් එක්ක එකතු වෙලා walk-in patterns එක මොන වගේද කියලා. උදාහරණයක් ගත්තොත් අපි රෙස්ටොරන්ට් එකක් වැඩියෙන්ම busy වෙන්නේ මොන time වලද? මොන දවස් වලද? weekend එකේද? නැත්නම් weekend එකේද රැටද? අන්න ඒ වගේ ඔයාට ඇනලයිස් කරලා බලන්න පුළුවන්. වැඩියෙන් වෙන්නේ ෆැමිලිස් එක්කද? එහෙම නැත්නම් කපල්ස් වගේ එහෙම එනවද? ඔෆිස් ක්‍රවුඩ් එක ඔෆිස් දවස්වල විතරද ඔයාට වැඩියෙන් බිස්නස් තියෙන්නේ? ඉස්කෝලේ ළමයි දැන් ඔයාගේ රෙස්ටොරන්ට් එකේ ඉස්කෝලයක් ආවට නම් තියෙන්නේ වැඩියෙන් ඉන්නේ ඉස්කෝල ළමයිද? ඉස්කෝලේ කියන්නේ නිවාඩු කාලේට ඉස්කෝල ළමයි නැහැ කියලා කියන්නේ. එතකොට ඔයාගේ බිස්නස් එකේ ගොඩක් සේල්ස් ඩ්‍රොප් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ walk-in patterns එක ඇනලයිස් කරලා බලන්න ඔයාගේ වැඩ කරන කට්ටියත් එක්ක ඒකිනුත් සෑහෙන data ටිකක් ඔයාට ඒ හරහා අපි අර කතා කරොත් persona එක හදාගන්න ඔයාට විස්තර හොයාගන්න පුළුවන්. අනික එක තමයි ඔයාට පුළුවන් ඔයාගේ ස්ටාෆ් එකේ ඉන්න කට්ටියත් එක්ක තව කතා කරලා හොයාගන්න පුළුවන් දේවල් තමයි වැඩියෙන්ම කම්ප්ලේන්ට්ස් එන්නේ මොන වගේ දේවල් වලටද? වැඩියෙන්ම එන කස්ටමර්ස්ලා. මොකද දැන් ඔයාගේ බිස්නස් එකේ ඔයා සමහරක් වෙලාවට ඔෆිස් එක ඇතුලේ ඉන්න පුළුවන්. නැත්නම් ඔයා එළියේ ඉන්න පුළුවන්. ඔයාගේ වැඩ කරන කට්ටිය තමයි ඩිරෙක්ට් කස්ටමර්ස්ත් එක්ක ඉන්වෝල්ව් වෙන්නේ. එතකොට එයාලට තමයි නිතරම ගැටෙන්නේ ඇහෙන්නේ කස්ටමර්ස්ලා වැඩියෙන්ම මොනවද ඉල්ලන්නේ? වැඩියෙන්ම කම්ප්ලේන්ට්ස් කරන්නේ මොනව සම්බන්ධව? මෙන්න මේ වගේ දේවල් ඔයා ස්ටාෆ් එකේ කට්ටියත් එක්ක හොඳට කතා කරලා හරියට ඇනලයිස් කරලා බලා ගන්න. අන්න ඒ තුලින් ඔයාට පුළුවන් ඊළඟ ස්ටෙප් එකක් අනිවාර්යෙන් තියාගන්න ඒ එන ප්‍රශ්න ටික සෝට් අවුට් කරලා. ඊළඟට විස්තර අපිට ටිකක් හොයාගන්න පුළුවන් තව සෝස් එකක් තමයි ඩිරෙක්ට් ෆීඩ්බැක් වලට යන එක. අපිට පුළුවන් ෂොප් එකට ආපු
නැත්නම් රෙස්ටුරන්ට් එකට වගේ බිස්නස් එකට ආපු කස්ටමර් කෙනෙක් එක්ක පොඩි කැෂුවල් ක්වෙස්චන්ස් ටිකක් අහලා කොහොමද අපිව දැනගත්තේ, මොන වගේ දේවල්ද ඉන්ට්‍රස්ටිං, තව මොනවද අපි ඩෙවලොප් වෙන්න ඕන දේවල්, ඔයා එක්ස්පෙක්ට් කරන දේවල් මොනවද, අන්න ඒ වගේ දේවල් අහලා අපිට ඒ තුනුත් විස්තර ටිකක් හොයාගන්න පුළුවන් කස්ටමර් වයිස්. හරිද? මේ කැෂුවල් ටෝක් එක මේ ඩිරෙක්ට් ගන්න පුළුවන් විස්තර කස්ටමර්ත් එක්ක කතා බහ කරගෙන. අනික එක තමයි ඩිජිටල් ෆීඩ්බැක් වලට අපිට යන්න පුළුවන්. ඔයා දැනටමත් දැකලා ඇති මොන හරි ඔයා සර්විස් එකක් පාවිච්චි කරාම ඔයාගේ WhatsApp එකට එක්ක මැසේජ් එකක් එනවා thank you අපිව පර්චේස් කරාට අපේ එක්ස්පීරියන්ස් එක රේට් කරන්න කියලා. ඒ කියන්නේ එකේ ඉඳලා 5 වෙනකන් ස්ටාර් දීලා මාක් කරන්න. නැත්නම් Google ෆෝම් එකක් දීලා කොහොමද අපේ එක්ස්පීරියන්ස් එක කියලා මාක් කරන්න ඔයාලට පොඩි මැසේජ් එකක් ඇවිල්ලා ඇති. අන්න ඒ වගේ ඔයාලට ඩිජිටල් විදිහට ෆීඩ්බැක්ස් ගන්න පුළුවන් කස්ටමර්ගෙන් ඩිරෙක්ට්ලිම. ඒ තුලින් ඔයාලට පුළුවන් මොන පාර්ට් එකද හැදෙන්න තියෙන කියලා පුළුවන් තරම් ඩීටේල්ස් අරගෙන අර පර්සෝනා එකට ඩේටා ඇඩ් කරගන්නවා වගේම අපේ තියෙන අඩුපාඩු ටික හොයාගන්න ඒ තුලින්. අනික එක තමයි කියන්න ඕනේ දැන් ඔයාලා ඩිජිටල් ෆීඩ්බැක් වලට නිකන් Google ෆෝම් එකක් හදලා වගේ දෙනවනම් ප්‍රශ්න 2-3කට වැඩිය දාන්න යන්න එපා. එහෙම දැම්මොත් කස්ටමර් ෆීල් කරන එකක් නැහැ. ඒක නිකන් එයාට ලොකු ටයිම් එකක් යනවා වගේ දෙවුනොත් එහෙම. ඒ නිසා සාමාන්‍යයෙන් ප්‍රශ්න 2කට විතර 3කට මැක්සිමම් සීමා කරලා ප්‍රශ්නේ අහලා වගේ ෆීඩ්බැක් එක මේ පැත්තට ගෙන්න ගන්න. හරි. අපි යමු ඊළඟ ක්‍රමයට. ඒක තමයි මාකට් එක ඔබ්සර්ව් කරන එක. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. අපිට මේකෙදි කරන්න පුළුවන් පාර්ට් එක තමයි එකක් ඔයා සෝෂල් මීඩියාස් වල එහෙම ඇක්ටිව් ඉන්න කෙනෙක් නම්, ඒ කියන්නේ ඔයාගේ බිස්නස් එක ඇක්ටිව්ලි සෝෂල් මීඩියා වල රන් කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් Facebook වෙන්න පුළුවන්, TikTok හරි YouTube මේ pages වල ඔයාගේ බිස්නස් එකේ තියෙන, ඒ කියන්නේ ඒ අදාළ page එකේ තියෙන reach එක, ඒ page වල තියෙන engage වෙලා ඉන්න customers ලාගේ behaviors ටික check කරලා බලන්න. ඒතර වැඩියෙන්ම ඉන්නේ මොන වගේ වයස් පරතරවල කට්ටියද, මොන වගේ ජෙන්ඩර් එකක ඉන්න කට්ටියද, මොන වගේ ඒවට කැමති අයද ඉන්නේ. මෙන්න මේවා ගැන ඔයාගේ page වලින් හොයාගන්න පුළුවන් මොන වගේ ඔඩියන්ස් එකක්ද ඔයාගේ බිස්නස් එකට වැඩියෙන්ම කැමති කියලා. ඒතකොට ඒ දේවල් ටාගට් කරගෙන ඔයාලට පුළුවන් ඒවට මැච් වෙන විදිහේ ප්‍රොඩක්ට්ස් අලුතෙන් හදන්න වෙන්න පුළුවන්. නැත්නම් තියෙන ඒවා තව ඩෙවලොප් කරන්න ලොකු ඩේටා ටිකක් අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාලට සෝෂල් මීඩියා වලින්. අනික් පාර්ට් එක තමයි ඔයාලට පුළුවන් කම්පිටිෂන් එකේ ඉන්න කට්ටිය ඇනලයිස් කරලත් බලන්න. ඔයා රෙස්ටුරන්ට් එකක් කරන කෙනෙක් නම් ඒ ඔයා වගේ ළඟපාත වෙන්න පුළුවන්. නැත්තම් එයාවට නැත්තම් ටිකක් එහා හරි කොහොම හරි ඉන්න රෙස්ටුරන්ට් වල අයට කොහොමද දාලා තියෙන රිවිව්ස් ඔයාලට පුළුවන් කියවන්න. එයාලගේ තියෙන වීක් පොයින්ට්ස් මොනවද, ප්ලස් පොයින්ට් මොනවද තියෙන්නේ, එයාලගේ ඔයාගේ නැති දේවල් මොනවද එයාගාව තියෙන්නේ, මේ කස්ටමර්ට මීට වඩා මේ ප්‍රශ්න වලට එයාලා කොහොමද පිච් කරලා තියෙන්නේ, සොලියුෂන් දීලා තියෙන්නේ කොහොමද. දැන් ඔයාගේ වගේ ප්‍රශ්නයක් නම් ඔයා සොලියුෂන් එකක් නම් ඔයා දෙන්න හදන්නේ කස්ටමර්ට. බිස්නස් එකක් කරනවා කියලා කියන්නේ ඇත්තටම අපි කස්ටමර්ගේ තියෙන ප්‍රශ්නයකට අපි උත්තරයක් දෙන එකනේ. සර්විස් එකක් හරි ප්‍රොඩක්ට් එකක් විදිහට හරි. එතකොට කම්පිටිෂන් එකේ ඉන්න කට්ටිය කොහොමද ඒක සෝල්ව් කරලා තියෙන්නේ. මෙන්න මේවා හොයන්න. එතකොට Google එකේ ඔයාලට සර්ච් කරලා බලන්න පුළුවන්. ඩිජිටල් මීඩියාස් වල එයාලට දාලා තියෙන කමෙන්ට්ස් ඔක්කොම කියවන්න, රිවිව්ස් කියවලා බලන්න. මොනවද තියෙන ප්ලස් පොයින්ට්ස්, මොනවද තියෙන නෙගටිව් දේවල්. එතකොට ඔයාලට ඒකෙන් අයිඩියාස් ටික ඔක්කොම අරගෙන ඔයාලට පුළුවන් ඔයාගේ කිත් අඩුපාඩු තියෙනවා නම් ඒ දේවල් හදාගෙන යන්න. ඊළඟ එක තමයි ඔයාලට පුළුවන් ඔයාගේ Google My Business profile එක ඔයාලට එකෙන් හොයාගන්න පුළුවන් කස්ටමර්ස්ලා වැඩියෙන්ම සර්ච් කරන්නේ මොන වගේ වෙලාවල් වලටද, එතකොට මොන වගේ keywords වලින්ද, මොන වගේ terms වලින්ද ඔයාව සර්ච් කරන්නේ, නැත්නම් ඔයාව suggest වෙන්නේ මොන වගේ ඒවටද. එතකොට ඒ වගේ ඒවට match වෙන්න සමහරක් වෙලාවට තියෙන පුළුවන් ඒගොල්ලෝ සර්ච් කරන ඒවා ඔයාගේ එකේ ඔයා දෙන්නේ නැහැ සර්විස් එකක් විදියට. එතකොට ඔයාලට පුළුවන් නම් ඔයා ඇත්තට මේක කරනවා වෙන්නත් පුළුවන් සමහරට. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ බිස්නස් ප්‍රොෆයිල් එකේ මේ දේවල් අප්ඩේට් කරන්න, අන්න ඒ වගේ දේවල් කරන්න. එතකොට මෙන්න මේ වගේ දේවල් වලින් ඔයාලට බිස්නස් එකේ තව අවුට්සයිඩ් එකේ හොයාගන්න පුළුවන් ඩේටා ගොඩක් ඔයාලට හොයාගන්න හැකියාව තියෙනවා මේ ඩේටා ටිකත් ඇනලයිස් කරගෙන. මේකෙදී කියන්න ඕනේ අපි මේ මෙච්චර මේ දේවල් රිසර්ච් කරන ප්‍රධානම අරමුණ තමයි කස්ටමර් ඉන්නේ හැම වෙලේම පේන්න එකට ඕන ප්ලෙෂර් එක තමයි ඔයාගේ බිස්නස් එකෙන් දෙන්න ඕනේ. එහෙම නැතුව බිස්නස් කරන ගොඩක් අය කරන වැරද්දක් තමයි කස්ටමර් ගැන හිතන්නේ නැහැ, කස්ටමර්ට ඕන දේ ගැන හිතන්නේ නැහැ. එයා ප්‍රොඩක්ට් එකක් හදලා දෙනවා, එයාගේ ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක තමයි බෙස්ම කියලා හිතාගෙන එයාට ඕන එක එයා කස්ටමර්ස්ලාට දීලා දානවා. එතකොට කස්ටමර් ඉතින් වෙන කම්පිටිෂන් එකක කවුරුත් හිටියේ නැත්නම් වෙන කරන්නම දෙයක්වත් නැති වුණොත් ඔප්ෂන් එකක් නැති වුණොත් ඔයාගේ එක ගනින් ඒ ඇරෙන්න අනිවාර්යෙන් කම්පිටිෂන් එකට කෙනෙක් ආවොත් හිටියොත්
එයා කස්ටමර්ට ඕන දේ මොකක්ද කියලා එයා ඇනලයිස් කරලා බලලා හැදුවොත් එයාට ඌමනාව දේ අනිවාර්යෙන් කස්ටමර් යාගේ පැත්තට ගිහිල්ලා යාගේ වැඩේ කරගන්නවා. ඉතිහාසයේ ඕන තරම් වෙච්ච දේවල් තියෙනවා. අපි හැම වෙලේම බලන්න ඕනේ කස්ටමර්ට ඕන දේ ඩිලිවර් කරන්න. ඒක තමයි බෙස්ම දේ. පුළුවන් තරම් කස්ටමර්ගෙන් ෆීඩ්බැක් අරගෙන කස්ටමර්ට ඕන අපේ ටාගට් මාකට් එකට ගැලපෙන විදිහට අපේ ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක හරි ඩිසයින් කරන එක තමයි අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ පර්සෝන එකක් හදාගෙන මේක හදාගත්ත කියලා කියන්නේ හදාගෙන නිකන් ඉඳලා හරියන්නේ නැහැ. නිකන් ඩොකියුමන්ට් එකක් හදලා තිබ්බා කියලා බිස්නස් එක අප් වෙන්නේ නැහැ. ඒකේ තියෙන චේන්ජස් ටික ඒකට ගන්න තියෙන ඇක්ෂන්ස් ටික ඔයා අනිවාර්යෙන් අරගෙන ඉම්ප්ලිමන්ට් කරන්න. ඉම්ප්ලිමන්ට් කරා කියලා කියන්නේ බිස්නස් එකේ සේල් එක දෙගුණකින් තුන්ගුණකින් උනත් වැඩි වෙන්න හැකියාව තියෙනවා. රයිට්. මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් දෙයක් ඉගෙන ගත්තා කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඔයාගේ බිස්නස් එකේ ඊළඟ ස්ටෙප් එකට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා. Your partner in the smartest solution. Visero Global Solutions.